Hi friends, welcome to my YouTube channel. අදත් රසම රස කෑම වේලක් හදන්නයි යන්නේ. යමු අපි වීඩියෝ එකට. පළමුව මම චිකන් ටික කහයි ලුණුයි දාලා පොඩ්ඩක් තම්බ ගන්නවා. තම්බලා චිකන් ටික වෙනම තියාගෙන චිකන් ටික තම්බලා ඉතුරු වුණ ග්‍රේවි ටිකත් වෙනම තියාගන්න. දැන් මම සාමාන්‍ය ප්‍රමාණයට චිකන් ටික බෙද ගන්නවා. චිකන් ටික බෙදෙන අතරතුර මේ විදියට චිකන් එක ආපහු උයා ගන්න ඕන කලමනා ටික සූදානම් කර ගන්නවා. චිකන් තම්බලා ඉතුරුන ග්‍රේවි එකටම යහමින් කරපිංචා, රම්පේ, බීලුණු ටිකක් මම දා ගන්නවා. හැමදාම කන චිකන් කරිය අද වෙනසක් කරලා හදන්නනේ යන්නේ. ඒ නිසා මම අද කරන්නේ චිකන් ටික බෙදලා උයා ගන්න එක. හැමදාම එකම විදියට කෑම හැදුවම කෑම වල අර තියෙන රුචිය අඩු වෙනවා. ඉතින් ඒ නිසා වෙනසක් කරලා කෑම හැදුවම හැමෝම ආසාවෙන් කනවා. ඊළඟට මම මේකටම කහ කුඩු ස්වල්පයක්, මිරිස් කුඩු අවශ්‍ය ප්‍රමාණයට සැරට කන කෙනෙක් නම් ටිකක් වැඩි මිරිස් කුඩු දාගන්න. මම සැරට කන අය අපේ ගෙදර ඉන්න නිසා වැඩිපුර මිරිස් ටිකක් දාගන්නවා. කොහොමත් මස් මාළු වගේ දෙයක් වෙනකොට ටිකක් සැරට ඉවුවම හොඳයි. ඊළඟට මස් කරි 3-5 ටිකකුත් දාගන්නවා. ලුණු එකතු කරද්දී නම් බොහොම කල්පනාවෙන් එකතු කරන්න ඕන. මොකද මස් තම්බන වෙලාවෙත් අපි ලුණු එකතු කරා. දැන් මේ ග්‍රේවි එකෙත් ඒ නිසා ලුණු තියෙනවා. ඒ නිසා ලුණු බොහොම පොඩි ප්‍රමාණයක් එකතු කරගන්නවා. මිරිස් පහේ වලට ලුණු එකතු යුතු නිසා. ඊළඟට දැන් මස් ටිකත් බෙදීගෙන එමින් තියෙන්නේ. මේ විදිහට සියල්ල එකතු කරලා ඊළඟට ඒ සියල්ල හොඳින් කලවම් කරගන්නවා. කලවම් කරලා ලිපේ තියලා අඩු ගින්දරේ මිරිස් පහේ ටික හොඳින් නටෝමින් උයා ගන්නවා. ඊට පස්සේ මේ උයාගත්ත මිරිස් හොද්දට මේ විදිහට අපි බැදගත්ත මස් ටික එකතු කරනවා. මේ මිරිස් හදද්දී මම මේකට ගොරක කෑලි දෙකකුත් එකතු කරගත්තා. මට ඒක මුලින් කියන්න බැරි වුණා. දැන් මේ විදියට හොඳට මිරිස් හොද්දට බැදපු මස් ටික එකතු වෙන්න හොඳට කලවම් කරලා ඊළඟට අඩු ගින්දරේ මේක උයා ගන්නවා. ඔයාට ග්‍රේවි එක අවශ්‍ය නම් ග්‍රේවි එක තියෙන විදියට උයා ගන්න. මට ග්‍රේවි එක අවශ්‍ය නැති හින්දා මම හින්දලා මේ මස් එක හදා ගන්නවා. දැන් මම මුරුංගා ටික හදන්න මුරුංගා ටිකත් සුද්ධ කළා හොදලා අරගෙන තක්කාලි මුරුංගා වලට මම අනිවාර්යයෙන්ම තක්කාලි දානවා. තක්කාලි දැම්මම හරිම රසයි. කරපිංචා, රම්පේ, බීලුණු දාලා, කහ ස්වල්පයකුත් දාලා, උළුහාණු ටිකකුත් දාලා, මිරිස් කුඩු ස්වල්පයකුත් දාගත්තා. ඊළඟට අමුතුන පහ ස්වල්පයකුත් දාගන්නවා. ලුණු ටිකකුත් දාගන්නවා. මේ සියල්ල දාලා මුරුංගෙකට පොඩි වතුර ප්‍රමාණයක් දාලා අඩු ගින්දරේ මුරුංගෙක පොඩ්ඩක් තම්බ ගන්නවා. මම හදන්නේ එහෙමයි. එහෙම නැත්නම් ඔයාට පුළුවන් දියකිරි පොඩි ප්‍රමාණයක් දාලා මුරුංගා ටික තම්බ ගන්න. මේ විදියට මුරුංගා ටික තම්බගෙන ඊළඟට මම හොඳ උකු පොල් කිරි කෝප්පයක් එකතු කරනවා. මොකද මුරුංගා එක හොඳට හොදි තියෙන්න හදන්න ඕන. පොඩි ආස මුරුංගා හොදි කන්න. ඉතින් ඒ නිසා මේ විදියට මුරුංගා එක හොඳට හොදි තියලා හදා ගන්නවා. උකු පොල් කිරි ටික දාලා නටවලා ලිපෙන් බා ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මුරුංගා ටික දැන් තැම්බිලානේ තියෙන්නේ. මේ විදියට පොල් කිරි ටික එකතු කරාම පොල් කිරි ටික හොඳට නටනකම් හැඳි ගාමින් ඉන්න ඕන. නැත්නම් කිරි කැටි ගහයි. දැන් මුරුංගා එක හදලා ඉවරයි. ඒ ඊළඟට මම බණ්ඩක්ක බැදුමක් හදනවා. මම බණ්ඩක ටිකක් මේ විදියට කපලා සූදානම් කරගන්නවා. මගේ පුරුද්දක්නේ හැම කෑම වේලකටම මම පලා වර්ගයක් එකතු කරගන්නවා. අද මම හදන්නේ මඤ්ඤකොළ මැල්ලුමක්. බණ්ඩක ටික කපලා සූදානම් කරගෙන මේකටත් මම පොඩි තක්කාලි ගෙඩියක් දානවා. තක්කාලි දැම්මම බණ්ඩක්ක වලට රසයි. ඊළඟට ඒ සියල්ල සූදානම් කරගෙන පැත්තකින් තියා ගන්නවා. මඤ්ඤකොළ මැල්ලුම හදනකොට මඤ්ඤකොළ මැල්ලුම රස වංගෙඩිය කොටලා ගත්තම මම ඉතින් වංගෙඩිය කොටලා ගත්ත මඤ්ඤකොළ ටික වතුර ස්වල්පයකුයි ලුණු කුඩු ස්වල්පයකුයි දාලා තැම්බෙන්න තිබ්බා. මේ මඤ්ඤකොළ මලව ගන්නකොට මඤ්ඤකොළ වල අමු ගතිය යන්න හොඳින් මලව ගන්න ඕන. ඒ වුණාට ගොඩාක් මලවන්නේ කළු පාට වෙනකන් කොළ පාට තියෙන විදියට මලව ගන්න ඕන. ඊට පස්සේ අපි දාපු වතුර ටික හිඳීගෙන මෙනකොට
මම පොල් ස්වල්පයකුත් එකතු කරලා හොඳින් කලවම් කරනවා. මේ වෙලාවේ ලුණු රසත් බලන්න ඕන. මේ විදිහට පොල් ටිකත් හොඳට මැලවෙන්න හොඳින් කලවම් කරලා ඊළඟට මේ මඤ්ඤ කොළ මැල්ලුමට අපි තෙම්පරාදුවක් දාන්න ඕන. සූදානම් කරගත්ත බණ්ඩක ටිකත් අපි පැත්තකින් තියාගෙන තියෙන්නේ. ඒ ටිකත් බණ්ඩක බෙදුමත් දැන් හදා ගන්න ඕන. මේ විදිහට බණ්ඩක බෙදුමට අමු මිරිස්, ලුණු, තක්කාලි, කරපිංචා, රම්පේ සියල්ල එකතු කරලා ඊළඟට තෙල් ටිකක් ලිපේ තියලා තෙල් ටික රත් වීගෙන එනකොට මේ සියල්ලම දාලා කෑලි මිරිස්, ලුණු ටිකක් මේ සියල්ලම දාලා හොඳින් කලවම් කරලා වතුර එකතු කරන්නේ නැහැ. අඩු ගින්දරේ බණ්ඩක ටික පිස ගන්නවා. මේක ගොඩක් බණ්ඩක ටිකත් ගොඩක් කොළ පාට ඉවත් වෙනකන් තම්බන්නේ. බණ්ඩක බෙදුම අපි යන්තම් මැලවිගෙන එනකොටම ලිපෙන් බා ගන්නවා. මොකද භාජනයේ රසණයටත් බණ්ඩක ටික ඉදින නිසා. දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ මඤ්ඤ කොළ මැල්ලුම ටෙම්පරාදු කරන්න විතරයි. අපි ඒ ටිකත් කරගමු. මඤ්ඤ කොළ මැල්ලුම තිබුණ භාජනයේටම මඤ්ඤ කොළ ටික අපි වෙනත් භාජනයකට දාලා තෙල් ටිකක් ලිපේ තියලා තෙල් ටික රත් වීගෙන එනකොට හොඳ යහමින් වීලුණු ටිකක් කපලා දාගෙන රතු මිරිස් කෑලි වලට කපලා ඒකත් ඒ ටිකකුත් දාගෙන මිරිස් කෑලි ටිකකුත් දාගෙන ඒකටම ලුණු චුට්ටකුත් දා ගන්නවා. දාලා හොඳින් මේ ටික අඩු ගින්දරේ බැදෙන්න අරිනවා. මේ ටික අඩු ගින්දරේ බැදුනට පස්සේ මේ මිශ්‍රණයට අපි සූදානම් කරගත්ත මඤ්ඤ කොළ ටික එකතු කරගන්නවා. ඒත් හදලා බලන්න මේ විදියට මඤ්ඤ කොළ මැල්ලුම හැදුවම හරිම රසයි. දැන් අනිත් ලිපේ බණ්ඩක බෙදුමත් හරි ගිහිල්ලා තියෙන්නේ. අපි ටෙම්පරාදු කරගත්ත ටෙම්පරාදුවට මඤ්ඤ කොළ මැල්ලුම් ටිකක් දැන් එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. මේ වෙලාවේ ලුණු රස බලන්න. ලුණු හිම ගානට තිබුණොත් තමයි මඤ්ඤ කොළ මැල්ලුම රස. මේ විදිහට මඤ්ඤ කොළ මැල්ලුම හදලා බලන්නකෝ. හරිම රසයි. දැන් මම කෑම සියල්ලම හදලා ඉවරයි. මස් බැදලා උයලා, බණ්ඩක්ක ටෙම්පරාදු කරලා, මුරුංගා හොදි හදලා, මඤ්ඤ කොළ මැල්ලුම් මලවලා රස කෑම වේලක් හැදුවා. මේ වගේ මෙනු එකක් හැදුවම මෙතන චිකන් කරිය වෙනුවට කරවල බැදුමක් හැදුවත් හරිම රසයි. ඔයාලත් හදලා රසමට කියන්නකෝ. අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් එන්නම්. මම චමිලා.